ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ අපේ ඉතිහාසයේ ගොඩක් අයගේ අවධානය දිනාගත්ත ටිකක් අద్భుත තැනක් ගැන. ඒ තමයි ලෝක උරුමයක් වෙන අනුරාධපුරයේ තියෙන රන්මසු උයන. විශේෂයෙන්ම එතන තියෙන අර සක්වල චක්‍රය කියලා හඳුන්වන නිර්මාණය ගැන අපිට ලැබිලා තියෙන තොරතුරු ටික ගැඹුරින් බලන්නයි හදන්නේ. ඔව් මේ සක්වල චක්‍රය ගැන ඇත්තරම ගොඩක් මත තියෙනවා. සමහරු කියනවා මේක විශ්වයේ රහස් තියෙන සිතියමක් වගේ කියලා. තවත් අය හිතනවා මේක වෙනක් මානයකට යන්න දින දොරටුවක්ද කියලා. ඒ කියන්නේ ස්ටාර්ගේට් එකක් වගේ දෙයක්ද? නෑ අන්න ඒ වගේ අදහසක්. ඒ විතරක් නෙමෙයි මේ අනුරාධපුරය වටේන හැම වාර්තා වෙන අර අමුතු සිදුවීම් තියෙනවානේ. ඔව් අහසේ දේවල් පේනවා වගේව. හරි. අන්න ඒ සිදුවීම් එක්ක මේ සක්වල චක්‍රයේ සම්බන්ධයක් තියනවාද කියලත් අපිට මේ තොරතුරු ඇසුරෙන් පොඩ්ඩක් හිතන්න වෙනවා. අනුරාධපුරය කියන්නේ ඉතින් ක්‍රිස්තු පූර්ව 370 වගේ කුඩක් පරණ යුගයක පටන් ගත්ත නගරයක් නේද? අපේ බෞද්ධ සංස්කෘතියේ හදවත වගේ. ඇත්තන්ම. අදටත් දහස් ගණන් වෙන වන්දනාවේ. හරිම පූජනීය තැනක්. ඒත මේ රන්මසු යනේ තියෙන සක්වල චක්‍රයේ ඒක මේ පූජනීයත්වයට වඩා වෙනස්. අමුතුම අභිරහසක් වගේ නේද දැනෙන්නේ? ඒක නම් ඇත්ත. මොකද මේ සක්වල චක්‍රයේ කැටයම් කරලා තියෙන දේවල් දිහා බැලුවම ඒවා අනුරාධපුර යුගයේ අපි සාමාන්‍යයෙන් දකින්න කැටයම් එක්ක කිසිම සමානකමක් නෑ වගේ. මොනවාද වෙනස්කම්? දැන් බලන්නකෝ සඳකඩ පහනක හැම ඉන්නේ අලි, අශ්වයෝ, හංසයෝ වගේ ගොඩබිම සත්තුනේ. ඒත් මෙතන මාළු, හක් බැල්ලෝ, ඉස්සෝ කකුලෝ වගේ කියන්නේ මුහුදු ජීවීන්. ඒක නම් ඇත්තටම වෙනස්. ඒ විතරක් නෙවෙයි අමුතු ජ්‍යාමිතික හැඩතල ගොඩකුත් තියෙන සංකේත වගේ. අපිට හරියටම අඳුන ගන්න බැරි. එතකොට අර පනති 50 කියලා උඩින් ලියලා තියෙනවා කියන්නේත් ඒක ගැනද? ඔව්. ඒකෙන් කියවෙන්නේ 53ක් කියන එක. ඒ කියන්නේ ওই හැඩතල රූප සටහන් එකතුව 53ක් තියෙනවා කියලා වෙන්න ඕන. ඒත් ඒ මොනවද කියන එකට නිශ්චිත පුරාවිද්‍යාත්මක පැහැදිලි කිරීමක් තාම නැහැ. ඉතින් ඔය අසාමාන්‍ය බව නිසා තමයි අර වෙනත් මානයකට දොරටුවක් එහෙම නැත්නම් විශ්ව දැනුම තියෙන සටහනක් කියන කතා ඉන්නේ නේද? වෙන්න පුළුවන්. මොකද මේ මූලාශ්‍රවලත් කියවෙනවා දැන් තියෙන විද්‍යාවෙත් අර ක්වොන්ටම් භෞතික විද්‍යාව වගේ ඒවලත් කියනවා නේද විශ්වයේ සමානතර මානයන් තියෙන්න පුළුවන් කියලා. ඔව් මල්ටිවර්ස් වගේ සංකල්ප. අන්න ඒ වගේ දෙයක්. ඉතින් ගණිතය කියන්නේ විශ්ව භාෂාවක් වගේ නම් මේකත් විසඳන්න ඕන ගණිතමය ප්‍රහේලිකාවක් වගේ වෙන්න බැරිද? හරිම රසවත් අදහසක්. ඒකම අර අද්භූත සිදුවීම් ගැන අපි කතා කළානේ. මොනවද ඒ ගැන තියෙන වාර්තා? ඔව් අනුරාධපුර පොළොන්නරුවේ පැතිවලින් තොරතුරු තියෙනවා. උදාහරණයක් විදිහට 1992 පූනාවේ කියන තැන අහසේ ගිනි බෝලයක් දැකලා තියෙනවා. ගිනි බෝලයක්. ඔව්. ඊට පස්සේ කහටගස් දිගිල්ලේ රෑක අහසේ ආලෝක පේලියක් දැකලා තියෙනවා. 2002 පොළොන්නරුව පැත්තේ ත්‍රිකෝණාකාර යානයක් දැකපු අය ඉන්නවා. ත්‍රිකෝණාකාර යානයක්. ඒ කියන්නේ UFO එකක් වගේද? ඒ වගේ තමයි විස්තර කරන්නේ. ඊටත් වඩා අමුතු කතාවක් තියෙනවා පොළොන්නරුවේ අර හරිම කුඩා අසාමාන්‍ය පෙනුමක් තියෙන මිනිස්සු වගේ අයව දැකපු අයත් ඉන්නවා කියලා. මේවා ඇසින්දුරු සාක්ෂි විදිහට වාර්තා වෙලා තියෙනවා. පුදුමයිනේ. පුදුමම දේ තමයි මේ සමහර දේවල් වලට ශබ්දයක්වත් තිබිලා තියෙනවා කියනවා. ඒත් මේ කිසිම දෙයක් ක්‍රේඩා පද්ධතිත් වලට අහු වෙලා නැහැ කියන එක ඒක හිතා ගන්න අමාරුයි. ඒතකොට මේ දේවල් මොනවද? පිටසක්වල ජීවීන්ද? එහෙම නැත්නම් අර සමාන්තර ලෝකවලින් ආපු අයද? නැත්නම් මේවා මිනිස්සුන්ගේ මනසේ ඇතිවන දේවල් විතරද? මේ ප්‍රශ්නත් අර සක්වල චක්‍රයේ අභිරහස එක්ක කොහොම හරි සම්බන්ධ වෙනවා වගේ නේද? ඔව් ඒ සම්බන්ධය ගැන තමයි හිතන්න තියෙන්නේ. අනික අර කතාව ඊජිප්තුවේ ගීසා පිරමීඩ 3යි අපි අනුරාධපුරේ දාගැප් 3කුයි. ඔව් රුවන්වැලි සායේ මිරිසවැටිය ජේතවනාරාමය. හරි. ඔය 3යි අහසේ තියෙන ඔරායන් තරු රටාවේ ප්‍රධාන තරු 3යි. මේ ඔක්කොම එකම ජ්‍යාමිතික සැකස්මකට එකම අලයින්මන්ට් එකට තියෙනවා කියන එක. ඒකත් හරිම පුදුම සහගත කරුණක්. ඒ කියන්නේ තාරකා විද්‍යාව ජ්‍යාමිතිය ගැන කොයි වගේ ගැඹුරු දැනුමක්ද ඒ කාලේ තිබිලා තියෙන්නේ කියලා හිතා ගන්නත් බැහැ. ඒ දැනුම කොහොම ලැබුණද කියන එක තමයි ප්‍රශ්නේ. ඒක තමයි. තව දෙයක් අර සක්වල චක්‍රයේ ඉස්සරහා පොඩි ගල් ආසන වගේ 4-5ක් තියෙනවා. මිනිස්සුන්ට වාඩි වෙන්න පුළුවන් විදිහක. ඒ මොකට වෙන්නේ නැතිද? අපි දන්නවා රන්මසෝ යන කියන්නේ ඉස්සරහා කාලේ භාවනානුයෝගී හාමුදුරුවරු, ඍෂිවරු එහෙම හිටපු ගැවසුණු තැනක් කියලා ඉතිහාසයේ කියවෙනවා. භාවනා මධ්‍යස්ථානයක් වගේ. ඕ එහෙම බැලුවම මේ ආසනවල වාඩි වෙලා සක්වල චක්‍රය දිහා බලාගෙන යම් විදිහක මානසික එකඟතාවයකින්
එහෙම නැත්නම් ආධ්‍යාත්මික ශක්තියකින් යම් දැනුමක් හැකියාවක් ලබා ගන්න උත්සාහ කළාද කියලාත් හිතන්න පුළුවන්. එහෙමනම් මේ අපිට තියෙන තොරතුරු ටික එකතු කරලා බැලුවම අනුරාධපුරේ රන්මසු උයන සක්වල චක්‍රය කියන්නේ ඒක සරලව පැහැදිලි කරන්න අමාරු ගොඩක් පැතිවලට විහිදුණු හරිම ගැඹුරු අභිරහසක් වගේ. ඇත්තටම අර අමුතු කැටයම් පැහැදිලි කරන්න බැරි අහස් සංසිද්ධි පුරාණ ලෝකයේ තිබුණා කියලා හිතන්න පුරුවන් දියුණු දැනුම මේ ඔක්කොම එකට පැටලිලා වගේ නේද? ඕ ඒක තමයි මේ මූලාශ ඔක්කොම එකට තියලා බලනකොට අපිට අන්තිමට ඉතුරු වෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ සක්වල චක්‍රය කියන්නේ. නිකම් අතීතයේ කරපු ලස්සන කැටයමක් විතරද? එහෙම නැත්නම් එහෙම නැත්තම් ඒක ඇතුලේ විශ්වය ගැන සමහර වෙලාවට වෙනක් මානයන් ගැන අපි තාම නොදන්න ගැඹුරු රහසකට යතුරක් හැංගිලා තියෙනවද? ඒක හිතන්න වටින ප්‍රශ්නයක්. සමහර වෙලාවට කවදා හරි මේ ප්‍රහේලිකාව හරියටම විසඳ ගන්න පුළුවන් වුණොත් ඒකෙන් අපේ ඉතිහාසය ගැන අපේ ශිෂ්ටාචාරය ගැන අපි මේ වෙනකම් දන්නවා කියලා හිතාගෙන හිටපු හැමදේම සම්පූර්ණයෙන්ම උඩුවේ ටිකුරු වෙන්නත් ඉඩ තියෙනවා.